රෙඩි? රයිට්. අපි කතා කර කර හිටියේ සංඛ්‍යානේ පාඩම. සංඛ්‍යානේ පාඩමේ අපි කතා කරා මුලින්ම වචන වර්ගයක් තියෙනවා සංගහණය, නියදිය, ඔය වගේ දත්ත වැල්, අමු දත්ත, සංඛ්‍යාතය වගේ වචන වර්ගයක් තියෙනවා කිව්වා. වගේ තේරුම් අපි කතා කරා මේ පාඩම ඉගෙනගෙන යද්දි. ඊට පස්සේ අපි ඊට පස්සේ කතා කරා පළවෙනි වීඩියෝ එකෙන් කතා කරා අපි අසමූහිත ව්‍යාප්ති, සමූහිත ව්‍යාප්ති කියන්නේ මොනවද කියලා කතා කරා. ඊට පස්සේ අපි ඔයාලා දන්නේ නැති අයට මම සිග්මා සංකේතය කියන්නේ මොනවද? සිග්මා සංකේතයෙන් කරන්නේ මොනවද? සිග්මා සංකේතයේ මූලික නීති මොනවද කියලාත් කතා කරා. ඊට පස්සේ ඔතනින් පස්සේ අපි ආවා මේ සංඛ්‍යානයේ තියෙන ප්‍රධාන මිනුම් වර්ග දෙකක් කේන්ද්‍රික ප්‍රවණතා මිනුම්, විසිරීම් පිළිබඳ මිනුම් කියලා දෙකක් තියෙනවා කිව්වා. ඊට පස්සේ ඔය පළවෙනි වීඩියෝ එකේ තියෙනවා. ඒවා බැලුවේ නැත්නම් අනිවාර්යෙන් බලන්න. ඒක නැත්තම් අද පාඩම තේරෙන්නෙත් නැත්තේ නෑ තේරෙනවා. ඒ වුණාට ඒකත් බලන්න ඒකෙන් පළවෙනි හැඳින්වීම. ඊට පස්සේ කේන්ද්‍රික ප්‍රවණතා මිනුම් අපි කිව්වා මොනවා හරි දත්ත සෙට් එකක්. ඒක රාශී වීම පිළිබඳ කේන්ද්‍රගත වීම පිළිබඳ කතා කරනවා නම් අපි කිව්වා කේන්ද්‍රික ප්‍රවණතා මිනුම් වලින් තමයි කතා කරන්න කියලා කිව්වා. ලොකු වචන තිබ්බට ඉතා සරල තේරුම් තියෙනවා. ඊට පස්සේ විසිරීම පිළිබඳ මිනුම් වලට ආවා අපි. විසිරීම පිළිබඳ මිනුම් වල ඒ කියන්නේ අපි කියන්නේ අදහස කිව්වා. කියන්නේ මොකක් හරි දත්තවල විහිදීම නැත්නම් විචලනය පිළිබඳ කතා කරනවා නම් අපි කිව්වා මේ විසිරීම පිළිබඳ කියන්නේ විසිරීම පිළිබඳ මිනුම් වලින් තමයි ගන්න කිව්වා. ඊට පස්සේ අපි ආවා ප්‍රධාන මාතෘකාව විදිහට කේන්ද්‍රික ප්‍රවණතා මිනුම් කියලා දැම්ම මාතෘකාවක්. දැන් කේන්ද්‍රික ප්‍රවණතා මිනුම් මම කිව්වා කේන්ද්‍රික ප්‍රවණතා මිනුම් හතරක් තියෙනවා කියලා. ඔය ඔය කාලෙත් ඒ වචන අහලා තියෙනවා. ඔය මෙච්චර ඩීප් යන්නේ නැහැ ඔය කාලේ. ගොඩාක් ඩීප් යනවා කියලා හිතුවා. ඔය කාලේ ලොකු දැනුමක් තියෙනවා. ඒක දැනුමක් නැහැ. තියෙන්නේ ඔන්න අපි දැන් කතා කරා යනවා. ඊට පස්සේ මේකෙත් තව ඩීප් යන්න පුළුවන්. අපි උසස් පෙළ සංයුක්ත ගණිතයේ යම්කිසි මට්ටමකට තියෙනවා. දහම් කිව්වා එහෙනම් මිනුම් හතරක් තියෙනවා. එකක් මධ්‍යයන්නේ අපි කිව්වා ඒකට සමාන්තර මධ්‍යයන්නේ කියලා. ඊට බරිත මධ්‍යයන්නේ මධ්‍යස්ථේ මාතේ කියලා මිනුම් හතරක් තියෙනවා කිව්වා. දැන් අපි ওই කේන්ද්‍රික ප්‍රවණතා මිනුම් වල එකින් එක කතා කරගෙන එහෙනම් පළවෙනි එක දාගන්න මාතෘකාව මධ්‍යයන්නේ. මධ්‍යයන්නේ දාගන්න මධ්‍යයන්නේ. මධ්‍යයන්නේ අපි කියනවා මීන් එක කියලා. මීන් වැලියු මධ්‍යයන්නේ මීන් එක කියලා කියනවා. ඔය අපි මධ්‍යයන්නය ඔය හැම මිනුමක්ම අපි ගන්නවා මේ අසමූහිත දත්ත සඳහා. ඊට පස්සේ අසමූහිත ව්‍යාප්ති සඳහා සමූහිත ව්‍යාප්ති සඳහා අපි කතා කරනවා. දාගන්න මධ්‍යයන්නේ මෙයාගේ අංකණය කරනවා x බාර වලින් මියු වලිනුත් අංකණය කරනවා මෙයාව. දාගන්න කෙටි අනුමාතෘකාව මෙයාටදී මධ්‍යයන්නය අසමූහිත දත්ත සඳහා. අසමූහිත දත්ත සඳහා මේ හැම එකම මේ මාතෘකා තුනට තමයි කතා. අසමූහිත දත්ත සඳහා මාතෘකා. අසමූහිත දත්ත කියන්නේ මොනවද? මම කියා දුන්නා. ඒ කියන්නේ අසමූහිත දත්ත කියන්නේ නිකන් අර ආරෝහණ අවරෝහණ පිළිවෙලට සකස් කරන කලේ අසමූහිත දත්ත. ඒවා ආරෝහණ පිළිවෙලට සකස් කරලා මම කිව්වා දත්ත වැලක් කියලා. කියන්නේ නිකන් ඔහේ තියෙන දත්ත සෙට් එකක්. ඒ දත්තවල අපිට ඒ කියන්නේ පන්ති ප්‍රාන්තරත් නැහැ. මුකුත් නැති නිකන් තියෙන දත්ත සෙට් එකක්. ඒ කියන්නේ නියදිය මොකක් හරි දත්ත සෙට් එකකින් සංගහණයකින් ගත්ත වෙන නියදියක්. ඒ නියදිය අපි මේ විදිහට අසමූහිත දත්ත ටිකක් තියෙනවා. ඒ අසමූහිත දත්ත අවල අපි මධ්‍යයන්නයක් හොයනවා ඉස්සෙල්ලා. දාගන්නකො අර්ථ දැක්වීම කියලා. අසමූහිත දත්ත සඳහා ඔන්න මධ්‍යයන්නේ මම අර්ථ දක්වන්න යන්නේ. අර්ථ දැක්වීම. මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් මට කියන්න. මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අර WhatsApp නම්බරෙත් දාන්න මම ආයෙ දාන්නම් ඕන්න. 076යි නෑ මොකද්ද ඒක නෙමෙයි 070යි 456යි 1686 ඔය WhatsApp නම්බරයට දාන්න 456 1686 හරි දාගන්නකො අසමූහිත දත්ත සඳහා කියලා අර්ථ දැක්වීම මම ගන්නම් දත්තයන් ටිකක් දත්තයන් සෙට් එකක් ගන්නම් මම අපි ගම්මු x1 නේද x2 x3 නොම x n වෙනකන් දත්ත සෙට් එකක් තියෙනවා xn වෙනකන් දත්ත සෙට මේ දත්ත n ප්‍රමාණයක් තියෙනවා. දත්ත n ප්‍රමාණයක් තියෙනවා. දත්ත n ප්‍රමාණයක් තියෙනවා කියන්නේ x1 කියන්නේ දත්ත x2 x3 ඔහොමම දත්ත n ප්‍රමාණයක් තියෙනවා. අපි ඔය දත්ත n ප්‍රමාණයේ මධ්‍යයන්නේ අපි ලියන්න පුළුවන්ලු
අසමූහිත දත්ත සඳහා මධ්‍යයන්‍යම x බාර් කියලා ගත්තා. මේ දත්තවල එකතුව n දක්වා එකතුව බෙදීම දත්ත ගාණයෙන් අපිට ලැබෙනවලු. බෙදීම දත්ත ගණනෙන් ලැබෙනවලු. ඕකම අපිට ලියන්න පුළුවන් සිග්ම සංකේතය පාවිච්චි කරලා. සිග්ම සංකේතය පාවිච්චි කරලා. මම උඩ ටික මකන්නද? සිග්ම සංකේතය පාවිච්චි කරලා ලියන්න තැන. මෙතන ලියන්නම් ඈ. මම පෙවුනද? ඔන්න මෙයාම අපි ලියන්න පුළුවන්ලු එහෙනම් x බාර් ලියන්න පුළුවන්ලු. අපි දන්නවා මෙයාව x1 x2 x3 සිග්ම සංකේතයෙන් කියලා දුන්නේ. x1 x2 x3 ඔහොම යනවා xn දක්වා නම් මොකද්ද මෙයා ලියන්න කරේ සිග්මා r සමාන 1 ඉඳන් n වෙනකන් මේ n තියෙන්නේ. මෙයාගේ සාධාරණ උදාහරණයක් දෙන්නේ. x අපි මෙයා r නැතුව i ගමු. මම කියවන ඕන එකක් මාරු ගන්න පුළුවන් කියලා. i සම xi. xi 1 ඉඳන් i 1 ඉඳන් n දනකන් මේ පදවල එකතුව. බෙදීම පද ගණන. ඔන්න ඕකෙන් අපිට ගන්න පුළුවන්. ඔයාට මේ සූත්‍ර දෙකම අර්ථ දැක්වීමට මේ සූත්‍ර දෙකම අර්ථ දැක්වීමට පාවිච්චි කරන්න පුළුවන්. right. අපි නිකන් මේක උදාහරණයක් ගමු. දාන්න මුකුත් දාන්න එපා. බෝඩ් එක දිහා බලන් ඉන්න. මේක මම කරනවා ඈ. මුකුත් දාන්න එපා. උදාහරණ චුට්ටක් බලන් ඉන්න. උදාහරණයක්. ඔන්න ළමයේගේ ලකුණු සෙට් එකක්. මම ගන්නවා මොකක් හරි විෂයයකට ළමයේගේ ලකුණු සංකේතය ළමයෙකුගේ ලියමුකෝ. ළමයෙකුගේ ලකුණු 70 80 72 90 මොකක් හරි විෂයයකට ලකුණු. එහෙනම් මධ්‍යයන්ය මට හොයන්න කියනවා. මධ්‍යයන්ය හොයන්නලු. අසමූහිත දත්ත ටිකක් තියෙන. එහෙනම් මෙයාගේ මධ්‍යයන්ය මොකද දෙන්නේ? x බාර් සමානයි දත්තවල එකතුව බෙදීම දත්ත ගාන. එහෙනම් දත්තවල එකතුව 70 80 72 90 බෙදීම දත්ත කීයක් තියෙනවද? 1 2 3 4. 4ෙන් බෙදනවා. එහෙනම් පැත්තකින් ලියලා මම ගන්නවාට ඉතින් පුළුවන් නම් ඉතින් ගන්න නැත්තම් පැත්තකින් ලියලා ගන්න වරද්ද ගන්න එපා හැබැයි ඈ. 70යි මෙතන 2යි 9යි 17යි 7යි 4යි 9යි 17යි 17යි මෙතන 7යි 7යි 14යි 31ක් එනවනේ. හරි නේද? මම මෙයාව 312 බෙදීම 4 4ක් 7 3යි 4ක් 78ක් වගේ දෙන්නේ. 78ක් කියලා එනවා. මට සුළු කිරීම වැරදුනක් දන්නේ නැහැ. නේ තියරි ඕක තමයි 78ක් කියලා එනවා. රයිට්. අසමූහිත දත්ත සඳහා කියලා දාලා මාතෘකාව දාලා අර්ථ දැක්වීම ලස්සන ලියලා මේ සමීකරණ දිහා කොටු කරලා උදාහරණෙක් දාගන්න. පළවෙනි උදාහරණේ මේ ටික දාලා උදාහරණෙක් දාගන්න. ඉක්මනට විනාඩියක් දෙන්න ඉක්මනට දාගන්න. අපි ඉක්මනට මධ්‍යයන්යේ කතා කරලා කොහොම අපි දවස වීඩියෝ එකකින් කතා කරගෙන යන් මේ පරාසය. හරි නේද? යන් ඊළඟ මාතෘකාවට දැන් අපි කතා කරේ ඔය අසමූහිත දත්ත සඳහා. ඊළඟට අපි කතා කරමු අසමූහිත ව්‍යාප්ති සඳහා. හරි. මේක මම කරන්නේ මම. මොන හරි අඩුපාඩු තියෙනවා නම් මෙසේජ් එකක් දාන්න. මොකක් හරි තේරෙන්නේ නැත්නම් තියෙනවා නම් මොන හරි වෙන පාඩමක හරි තියෙනවා නම් දාන්න අනිවාර්යෙන් ඈ. අල් තියන්න. එන්න මේක කේස් කියලා දාන්න. කේස් එකක් තියෙනවා කියලා දාන්න. හරි. හරි. දෙවෙනි එක අසමූහිත ව්‍යාප්ති සඳහා අසමූහිත දත්ත සඳහා කතා කරා දැන්. අසමූහිත ව්‍යාප්ති සඳහා කොහොමද මද්ද? 1 2 අසමූහිත ව්‍යාප්ති සඳහා අසමූහිත ව්‍යාප්ති සඳහා right අසමූහිත ව්‍යාප්ති සඳහා ඔන්න අර්ථ දැක්වීම මම ලියන්න යන්නේ. දාගන්න මට අසමූහිත ව්‍යාප්ති සඳහා කියලා. ඔන්න මම මෙයාගේ අර්ථ දැක්වීම ලියන්න යන්නේ. right ඔන්න මම දාගත්ත මාතෘකාව අර්ථ දැක්වීම.
අර්ථ දැක්වීම මම ගන්නා ඔන්න අසමූහිත ව්‍යාප්තියක් කියන්නේ මොනවද? අසමූහිත ව්‍යාප්තිය. අපි දැන් කතා කරලා තියෙන අසමූහිත ව්‍යාප්තිය කියන්නේ මොකද්ද? අපි දන්නවා පන්ති ප්‍රාන්තර නැති ව්‍යාප්තියක්. ඔන්න මම මේකට ගන්නවා ටිකක්. ඔන්න ව්‍යාප්තියක් තියෙනවා. එළිනේ. මෙයා දත්ත මෙයා මං ගන්නම් මෙයා දත්ත මෙයා සංඛ්‍යාතේ. කොච්චරේ දත්තේ දීලා තියෙනවද? සංඛ්‍යාත. මෙයා x1 නම් සංඛ්‍යාතේ f1. x2 සංඛ්‍යාතේ f2. x3 සංඛ්‍යාතේ f3. ඔහොම මෙයා xn එනකන් දත්ත තියෙනවා සංඛ්‍යාතේ fn එනකන් තියෙනවා. එදිලා තියෙනවා. එයා fn වාරයක් එදිලා තියෙනවා. පැහැදිලිද? ඔන්න අපිට ලියන්න පුළුවන්ලු මධ්‍යයන්නේ x බා ලියන්න පුළුවන්ලු මෙයාගේ ගුණිතය එකතු කිරීම ආයේ මෙයාගේ ගුණිතය ආයේ මෙයාගේ ගුණිතය මෙන්න මෙහෙම xn fn එනකන් අපිට ගුණිතය වෙනකන් ලියලා එයාගේ තියෙන සංඛ්‍යාත වලින් බෙදන්න පුළුවන්. වල එකතුවෙන් බෙදන්න පුළුවන්. ඔන්න මෙහෙම. ඔන්න ලැබෙනවලු x1 f1 පස්සේ අපි දන්න සූත්‍රයට එනවා. x2 f x3 f3. ඔහොම xn f1 බෙදීම f1 f2 f3 ඔහොම දිගටම fn කියලා ලියන්න පුළුවන්. fn වෙනකල් ලියන්න පුළුවන්. ඕකම අපි සිග්මා දාලා තමයි පාඩම් කරගන්න ඕන. සිග්මා දාලා අපි පාඩම් මේ දෙකම මතක තියනවා නම් හොඳයි. ඔන්න සිග්මා දාලා පාඩම් කරගන්නවා. න x bar xi fi එහෙනම් මම සිග්මා කියලා දුන්නා. අපි දන්නේ සාමාන්‍ය i සමානයි දැන් මේ වගේ සංඛ්‍යාන ගානේ r i ඕන එකක් වර විචල්‍ය i කියලා මම ගන්නවා. දැන් n වෙනකන් x ඊයතින් වෙනස් වෙන්නේ. xf දෙන්නම එකට තියෙන සාධාරණ පදේ xi fy. අපි ඕකම අනිත් පැත්ත ලියලා xi fy පාඩම් කරගන්න ලේසි වෙන අපි ලියනවා fy xi කියලා. අට කැමති එකක් ගුණ වෙද්දිනේ. බෙදීම සිග්මා fy. එයාගේ සිග්මා i සමාන 1 ඉඳන් n වෙනකන් සිග්මා fy. ඔන්න සූට්. ඕක ඔලෙවල් කාලෙත් තියෙනවා. ඔලෙවල් කාලෙත් තියෙනවා. මේවා දාලා කොටු කරලා ඔලෙවල් කාලේ තියෙනවා. ඔලෙවල් කාලේ හැබැයි ලේසි එකක් තියෙන්නේ. මොකද සිග්මා fx බෙදීම සිග්මා f කියලානේ තියෙන්නේ. අපි ඕක සාධාරණ පදේ fxi i වෙනස් වෙන එකේ ඉඳන් n දක්වා කියලා දෙනවා. මෙන්න මේක. මේක තමයි මේ අපි සිග්මා දාලා ලියන සිග්මා සංකේතය කියලා දුන්නා. ඒක පළවෙනි වීඩියෝ එකේ තියෙනවා. බලලා එන්න අනිවාර්යෙන්. ඉක්මනට දාගන්න. මම උදාහරණයකට යන්න ඉක්මනට දාගන්න. ටික ටික. මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න. රයිට්. අපි යන් උදාහරණයක් අද වීඩියෝ නවත්තලා හරි දාගන්න. මොනවා හරි කාලෙ මදි තීනයක් තියෙනවා නම් දාගන්න. ඔන්න මං යනවා හරියද මේක? ඔන්න මං උදාහරණයක් හදන්න යනවා. සම්පූර්ණ සිලබස් එකම යනවා. මේකේ මේ පාට ඉතින් ප්‍රශ්නයක් නැහැ. මේක බැලුවාම ඔයාට සංඛ්‍යාන පාඩම සම්පූර්ණ 100%ක් හැම අවුස්සක් මුලන්න අරන් බලන්න පුළුවන්. අනිවාර්යෙන් මේක බලා ගන්න. තියරි සෙට් එකම තියෙන උදාහරණ ගණනක්. ඔන්න මං දෙනවා ගාන එක්තරා ආයතනයක සේවකින් සතියකට දාගන්න එක්තරා ආයතනයක සේවකයින් සතියකට ගත් නිවාඩු ගන්න පහත දී ඇත. නිවාඩු දිනගන්නේ මධ්‍යන්නේ සොයන්න. නිවාඩු දිනගන්නේ මධ්‍යන්නේ සොයන්න. ඔන්න මන් දෙනවා වගුවා ගන්න දාගත්තන්නේ කරන්න දව ඒ ගන්නවද මන් දන්නේ ඒක ගන්න. මං ගන්නම් වගුව තියෙනවා මේ පැත්තේ නිවාඩු මදි නේද? අයියෝ වගුවක්වත් ගහගන්න බෑ ඊයා. නිවාඩු දින ගණන
එයා තමයි xi මගේ. නිවාඩු මෙයා සේවකයින් ගන්න. සේවකයින් ගණන. එයා fi මගේ. සංඛ්‍යා. නිවාඩු දැනගන්න එක නිවාඩුවක්වත් අරන් නැහැ. නිවාඩු 1යි 2යි 3යි. අපි නේ 3යි 4ක් විතර ගමු 4. පොඩි ලියන්න. 0 1 2 3 4. ඔන්න සේවකයින් නිවාඩු කීයක්වත් ගත්තු නැස එකෙන් 17ක්. නිවාඩු එකක් පමණක් ගත්තු සේවකෙන් ගන්න ඉන්නවා ඔන්න අපි ගමු 13ක්. නිවාඩු දෙකක් පමණක් ගත්තු සේවකෙන් ගන්න මං ගන්නම් 8ක් වගේ. 8ක්. නිවාඩු 3ක් වගේ ගත්තු සේවකෙනුත් 8ක්. නිවාඩු 4ක් ගත්තු සේවකෙන් 4ක් වගේ දානවා. ඔන්න දාගන්න වගුව මම පහතින් දැක්වේ කියලා කිව්වනේ. ඔන්න මට කියනවා මෙයාගේ හොයන්නලු මධ්‍යන්නේ. කොහොමද ඔන්න අසමූහිත ව්‍යාප්තියක් තියෙන්නේ. අසමූහිත ව්‍යාප්තියක් තියෙන. අසමූහිත ව්‍යාප්තිය වල මොකක්ද මේක හොයන සූත්‍රය? ඔන්න මම සූත්‍රය ලියලා තමයි ඒක තමයි මේ තර්ක ගන්න ඕන මධ්‍යන්නේ. මොකක්ද සූත්‍ර සිග්මා i සමාන 1 ඉඳන් සූත්‍ර මතක තියෙන්න ඕනේ. fi xi බෙදීම සිග්මා i සමාන 1 ඉඳන් n වෙනකන් සිග්මා fi. ඔන්න මම සූත්‍ර ලියාගත්තා. එහෙනම් සූත්‍ර ලියාගත්තා. මම සූත්‍ර චුට්ටක් ගහගෙන ලියන්නද? චුට්ටක් ගහගෙන ලියව. ඕනේ නයිද? නම් x බාර් එන්නේ මොකද්ද? සිග්මා i සමාන 1 ඉඳන් n වෙනකන් fi xi සිග්මා i සමාන 1 ඉඳන් n වෙනකන් සිග්මා fi. ඔන්න මට කියනවා සිග්මා කියන්නේ මොකද්ද? එකතුව fi xi වල. ඒ කියන්නේ fi xi වල එකතුව. එයාගේ මෙයාගේ ගුණිතේ එකතුව. එහෙනම් මම වෙනම තීරුවක් ගහ ගන්න ඕන අලුතෙන්. ඒක හොයන්න. වෙනම තීරුවක් ගහ ගන්නවා. ඔයා විභාගෙදිත් මෙහෙම කරගන්න ඕන. මේ ඉන්නේ සිග්මා fi xi. සිග්මා fi 17 අර බිඳුවයි. වාට හිතින් බැයි නම් පස්සේ පැත්තකින් 10 පස්සේ මේ පැත්තකින් එකතු කරලා තියාගන්න. 13 වරක 13. දෙවරක් 8 16. තුන් වරක් 8 24යි. හතරක් 4 16. right. ඔන්න මෙයාගේ එකතුව යටින් දාන්න මෙහෙම. යටින් දාන්න. ඔන්න සිග්මා. සිග්මා fi xi යනවා කීයද? 20යි 23යි 3යි 16යි 69ක් වගේ දෙන්නේ. 4යි 10යි 69ක් වගේ නේද දෙන්නේ. මට 69ක් වගේ ආවා. බලන්න බැරිද කියලා මම හිතුවා. නම් මෙයා සිග්මා fi එකතුව මේ සෙට් එකේ. එකතුව මේ සෙට් එකේ කීයද වගේ? 17යි 13යි 30යි 50ක් වගේ දෙන්නේ. ඔව් 50ක් වගේ එන්නේ. right. ඔන්න මම සිග්මා fi xi සිග්මා fi හොයාගත්තා. දැන් මේ සූත්‍රෙට ගිහලා ආදේශ කරනවා. මම සූත්‍රය ලියනවා උඩින්. එම නිසා මධ්‍යයන් එනවා කීයද? x බාර් එනවා සිග්මා i සමාන 1 ඉඳන් n වෙනකන් සිග්මා fi xi සිග්මා i සමාන 1 ඉඳන් n වෙනකන් fi. සිග්මා fi xi 69යි. සිග්මා fi දැක්කද මේ වගුව දාගත්තා නම් කෙලිම බෙදාගෙන සිග්මා 50යි. පාට 50 බෙදන්න බැරි නම් මෙයා දෙකෙන් වැඩි කරනවා වගේ. දැන් අපි මතේ. මෙයා දෙකෙන් දෙවරක් 9 18යි දෙවරක් 12යි 13යි. මෙයා 100යි. 1.38 කියලා එන්නේ දින. ඔන්න මධ්‍යන්නේ හෙව්වා. මධ්‍යන්නේ හෙව්වා. right. ඉක්මනට දාගන්න අඩුපාඩු. ඉක්මනට දාගන්න. ඔන්න සම්මුහිත ව්‍යාප්ති සඳහා ඉක්මනට දාගන්න. right. ඔන්න දැන් මම පොඩි නෝට් එකක් දෙන්න යන වැදගත් නෝට් එකක්. අසමූහිත ව්‍යාප්ති අපි කතා සමූහිත ව්‍යාප්ති වලට යන්න කලින් මම නෝට් එකක් දෙන්න යන්නේ. මේක මකනවා ඈ. මම හිතනවා පැහැදිලි ඇති කියලා. මොනවා හරි අඩුපාඩු තියෙනවා නම් මට මෙසේජ් එකක් දාලා අනිවාර්යෙන් අහන්න. අසමූහිතේ මං කියවනේ මෙයා කතා කරන්න ඕනේ අසමූහිත දත්ත සඳහා. ඊට පස්සේ අසමූහිත ව්‍යාප්ති සඳහා දැන් කතා කරා. ඊට පස්සේ සමූහිත ව්‍යාප්ති සඳහා කතා කරන්න යන්න කලින් මම ඔයාලට අලුත් දන්නේ නැති දේවල් ටිකයි. ඒක ගොඩනගන මම අර කලින් සිග්මා කියලා දුන්නා වගේ අර ටික ටික ගොඩනගාගෙන යන්නේ පාඩම. එහෙනම් දාගන්න මාතෘකාව පන්ති ප්‍රාන්තර ආශ්‍රිත නිතර යෙදෙන ප්‍රතිඵල. දාගන්න නෝට් කියලා
මං කතන්දර වගේක් කියන්න යන්නේ. හොඳට අහන් ඉන්න. මාතෘකාව දාන්න පන්ති ප්‍රාන්තර ආශ්‍රිත නිතර යෙදින ප්‍රතිඵල. නිතර යෙදෙන ප්‍රතිඵල. නිතර යෙදෙන ප්‍රතිඵල. දාගන්න මාතෘකාව දාලා මේ බලන්න. මාතෘකාව දාන්න. right. ඔන්න මම ඉස්සල්ලාම වචන ටිකක් කියනවා. වචනයක් කියන කලින් මම ඉස්සල්ලාම ඔන්න පන්ති ප්‍රාන්තර තියෙන එකක් ගන්නවා. මම මේ පැත්තෙන් ගන්නම්කෝ අපේ වගුව. වැඩිද? පොඩි එකක් ගමු. මේ පැත්තෙන් දත්ත, මේ පැත්තේ සංඛ්‍යාතය. 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 දත්ත සෙට් එක මම ගන්නම්. පන්ති ප්‍රාන්තර විදියනේ තියෙන්නේ. 0 ඉඳන් 19ට 0 ඉඳන් 19ට 20 ඉඳන් 39ට 40 ඉඳන් 59ට 60 ඉඳන් අපි ගමු 79ට 80 ඉඳන් 99ට ඔය ඇති. ඔන්න ගත්තා මේ වගුවක් ගත්තා. ඔන්න දැන් මම කියන්න යන්නේ වචන සෙට් එකක්. ඔන්න පළවෙනි වචනේ පන්ති සීමා. පන්ති සීමා. දාගන්න පළවෙනි වචනේ 1 පන්ති සීමා. අපි කියනවා මුකුත් ලියන්න එපා බෝඩ් එකේ තියෙන ක්ලාස් ලිමිට් එක කියලා කියනවා. ක්ලාස් ලිමිට් පන්ති සීමා. පන්ති සීමා තියනවද? පන්ති සීමා තියනවනේ. ගෑල් ළමයි පිරිමි ළමයි මේ පැත්තේ පිරිමි ළමයි ක්‍රන්තියක සීමාව. ඒව සීමා නෙමෙයි ඈ මේ. සීමා නෙමෙයි කියන්නේ. දාගන්න පන්ති සීමා. මාතෘකාව දාගන්න පන්ති සීමා. අපි පන්ති සීමාවක් කියනවා දාගන්න පන්ති සීමා කියලා මාතෘකාව මොකක් හරි මේ වගුව දාලා පන්ති සීමා කියලා මාතෘකාව දාගන්නකො. හරි. පන්ති සීමා කියන්නේ ඔන්න දැන් ගැටලුවකදී මෙයා ගැටලුවක් විදිහට ගමු. ගැටලුවකදී පන්තියේ දීලා තියෙන අගයන් දී ඇති අගයන් පන්ති සීමා කියලා කියනවා. ඒ කියන්නේ පරතරයක් ඇති. ඒ මොකක්ද ඒ කිව්වේ? පරතරයක් තියෙන්න ඔන්න බලන්න. පරතරයක් තියෙනවා අපි අතරේ පරතරයක් තියෙනවා. එහෙම එකක් නැහැ. එහෙම එකක් නෙමෙයි කියන්නේ. ඔන්න පරතරයක් තියෙන 0 ඉඳන් 19 යනකම් මේ ඊළඟ පන්තිය මොකද්ද පටන් ගන්නෙ? 19 මෙයා 20ෙන් පටන් ගන්නෙ මේ. 20ෙන් පටන් ගන්නෙ. 19 20 39. ඊළඟ පන්තිය 40ෙන් 59. ඊළඟ පන්තිය 59න් ඉවර වෙනවා. මෙයා 60ෙන් පටන් ගන්නෙ. පරතරයක් තියනවද? ඔව් පරතරයක් තියෙනවා. අපි පන්ති සීමා කියන්නේ පරතරයක් ඇති. පරතර ඇති. ගානේ දීලා තියෙන. ඒ කියන්නේ ගානේ දීලා තියෙන අගයන් අපි පන්ති සීමා කියලා ලියනවා. එහෙනම් තර ලකුණක් දාලා ලියන්න පන්ති සීමා යටතේ පරතර ඇති කියලා උඩින් දාගන්න. ඊළඟ කියද්දි තවත් තේරෙයි. ගැටලුවකදී එක් එක් පන්තියේ දී ඇති අගයන් පන්ති සීමාවේ. එහෙනම් මෙයාගේ පන්ති සීමා සෙට් එක මොකද්ද? පන්ති සීමා සෙට් එක වෙන්නේ උදාහරණ ප්‍රදා ගන්න 0 ඉඳන් 19 20 ඉඳන් 39 40 ඉඳන් 59 මේක ඉතා වැදගත් කරුණක් ඈ 8 ඉඳන් 60 ඉඳන් 79 80 ඉඳන් 99 ඔන්න පන්ති සීමා ටික කිව්වා. නේ ඊළඟ කිව්වහම ඔය පන්ති සීමා කියන එකත් පැහැදිලි වෙයි. දාගන්න පන්ති සීමා කියලා. පන්ති සීමා. ඔන්න ඊළඟ එක දෙවනි මාතෘකාව පන්ති මායිම්.
අපි කියනවා ඉංග්‍රීසියෙන් ක්ලාස් බවුන්ඩරීස් කියලා. ක්ලාස් බවුන්ඩරීස් කියලා කියනවා. මෙයා ක්ලාස් ලිමිට් එක ක්ලාස් බවුන්ඩරීස් කියලා කියනවා මෙයා. මොකද්ද මේ පන්ති මායිමුයි පන්ති සීමායි කියන්නේ? ඔන්න දැන් වෙනවා. අපි පන්ති සීමා කිව්වේ දී ඇති අගයටමයි. පන්ති මායිම් කියන්නේ මෙන්න මේ පන්ති සීමාව පරතර නැති වෙන විදියට සකස් කරාට පස්සේ මෙන්න මේ පන්ති සීමාව පරතර නැති වෙන විදියට සකස් කරාට පස්සේ නාගයට තමයි අපි පන්ති මායිම් කියන්නේ. ඒ කියන්නේ ක්ලාස් බවුන්ඩරීස් කියලා කියන්නේ. ආයි කියන්නේ මොකද්ද? ඔන්න මම මෙයාව පරතරයක් නැති වෙන විදියට හදනවා. රයිට්. ඔන්න පන්ති මායිම් තියෙන්නේ. පන්ති මායිම් ඔන්න ක්ලාස් බවුන්ඩරීස් කතා කරන්න යන්නේ. ක්ලාස් බවුන්ඩරීස් කතා කරන්න යද්දී ඔන්න පන්ති මායිම් කියන්නේ මොකද්ද? මං කිව්වා පන්ති සීමාවල පරතර ඇති. පන්ති මායිම් වල ඔන්න පරතර නැති වෙන විදිහට සකස් කරපුවාම තමයි පන්ති මායිම් කියලා කියන්නේ. පන්ති මායිම් කියන්නේ පරතර නැති වෙන විදිහට සකස් කරපුවාම තමයි අපි පන්ති මායිම් කියලා කියන්නේ. ඔන්න පන්ති මායිමක මම පරතර නැති වෙන විදිහට සකස් කරන්නේ කොහොමද? හදන්නේ කොහොමද? ඔන්න මෙන්න මෙහෙමයි හදන්නේ. ඔන්න මම ගන්නවා මෙයාගේ පළවෙනි ඔන්න මේ දෙන්නව ගන්න මොකක් හරි එක ළඟ පන්ති ප්‍රාන්තර දෙයක් ගන්න. අරගෙන මෙයාගේ ඉවර වෙන අගෙයි මෙයාගේ පටන් ගන්න අගෙයි බලනවා. මෙයා 19න් ඉවරෙන්නේ මෙයා 20න් පටන් ගන්න. ඔන්න ඕකෙන් පළවෙනි එකෙන් දෙවෙනි එකන අඩු කරනවා. න 20 මෙයාගේ ඍණ 19 බෙදීම 2 බෙදීම 2 ඔන්න හොඳට අහගන්න. එහෙනම් 20න් 19 කඩනවා 1යි මෙයා 2. කීය දෙන්නේ? 0.5ක් කියලා එනවා. ඔන්න ඔය එනාගේ ඔන්න 0.5ක් කියලා. ඔන්න ඔය එනාගේ මෙයාට එකතු කරනවා මෙයාගෙන් අඩු කරනවා. මෙයාට එකතු කරනවා මෙයාගෙන් අඩු කරනවා. ඒ කියන්නේ ඔන්න
හරි නේද? රයිට්. මේක දාගෙන ඉවරයි. රයිට්. ඔන්න අපි යන් දැන් ඔන්න අපි කතා කරා විශේෂ කරුණු වගේක් කතා කරා. ඒ කියන්නේ පන්ති මේ ප්‍රාන්තර සම්බන්ධ නිතර දෙන ප්‍රතිඵල වගේක් කතා කරා. මොනවද පන්ති සීමා කියන්නේ? පන්ති මායම් කියන්නේ? පන්ති පළල කියන්නේ මොකද්ද? ඊට පස්සේ අපි කතා කරා මේ පන්ති ලකුණ කියන්නේ මොකද්ද? ඔය වගේ කරුණු කතා කරා. පන්ති මායිම් පන්ති සීමා සමාන වෙන අවස්ථා කතා කරා. ඔන්න අපි වැදගත් කරුණු වගේකින් පස්සේ ඔන්න දැන් අපි කතා කරගෙන මධ්‍යන්නේ එක්ක. මධ්‍යන්නේ එක්ක තමයි හිටියේ. මධ්‍යන්නේ දාගන්න මාතෘකාව සමූහිත ව්‍යාප්තියක මධ්‍යන්නේ. සමූහිත ව්‍යාප්තියක මධ්‍යන්නේ. සමූහිත ව්‍යාප්තියක මධ්‍යන්නේ. සමූහිත ව්‍යාප්තියක මධ්‍යන්නේ. දාගන්න. සමූහිත ව්‍යාප්තියක මධ්‍යන්නේ. ඔය සමූහිත ව්‍යාප්තියක මධ්‍යන්නේ අපිට ක්‍රම දෙකකින් හදන්න පුළුවන්. අපි ඔය ක්‍රම දෙක ඇයි එහෙම ක්‍රම දෙකක් තියෙන කියලා කතා කරමු. පළවෙනි ක්‍රමය තමයි අපි දන්නවා සාමාන්‍ය අර්ථ දැක්වීමේ ක්‍රමය. සාමාන්‍ය අර්ථ දැක්වීමේ ක්‍රමය. ඊළඟ ක්‍රමය තමයි දෙවෙනි එක ආදේශ ක්‍රමය. අපි කියන කේතන ක්‍රමය කියලාත් කියනවා. ඔන්න දාගන්න චාට් එකක් විදිහට දාගන්න සමූහිත ව්‍යාප්තියක මධ්‍යන්නේ සමූහයේ ව්‍යාප්තියක මධ්‍යන්නේ අපිට කතා කරන්න පුළුවන් ක්‍රම දෙකකින් හදන්න පුළුවන්. පළවෙනි එක අර්ථ දැක්වීමේ ක්‍රමය. අර්ථ දැක්වීමේ ක්‍රමය. දෙවෙනි එක ආදේශ ක්‍රමය. ආදේශ ක්‍රමය. සමහර ගණන් වල තියෙනවා කේතන ක්‍රමය. අයියෝ කේතන ක්‍රමය කියවා අයියෝ මං එහෙම එකක් දන්නේ නැහැ නේ. අපි කියා දුන්නේ අර්ථ දැක්වීම ක්‍රමයයි ආදේශ ක්‍රමය විතරක් දන්නේ නෑ නේ. ආදේශ ක්‍රමය තමයි කේතන ක්‍රමය කියලා කියන්නේ. දන්න නෑ ඔන්න කේතන ක්‍රමය කියලා. ඔන්න පරණ ওই ගණන් වල කේතන ක්‍රමය කියලා එකකුත් තියෙනවා. දාගන්නකො මේක. දාලා ඔන්න පළවෙනි මාතෘකාව අර්ථ දැක්වීමේ ක්‍රමය. අර්ථ දැක්වීමේ ක්‍රමය. අර්ථ දැක්වීමේ ක්‍රමය. මාතෘකාව එක අර්ථ දැක්වීමේ ක්‍රමය. අර්ථ දැක්වීමේ ක්‍රමය. දාගන්න අර්ථ දැක්වීමේ ක්‍රමය. ඔන්න අර්ථ දැක්වීමේ ක්‍රමේදී අපිට සූත්‍රයක් තියෙනවා. ඉතලම සූත්‍රය ලියලා කතා කරන්න යනවා. ඔන්න අර්ථ දැක්වීම. අර්ථ දැක්වීම තමා අපිට මධ්‍යන්නේ ලැබෙනවලු. කලින් දන්නා මේ සූත්‍රය සිග්මා i සමාන 1 ඉඳන් n වෙනකන් fi xi බෙදීම සිග්මා i සමාන 1 ඉඳන් n වෙනකන් සිග්මා fi කියන සූත්‍රය. දාගන්න ඔය සූත්‍රය. මේකෙදී ඔය xi කියන්නේ එක් එක් පන්තියේ මධ්‍ය අගයට මොකද්ද? එක් එක් පන්තියේ මධ්‍ය අගයට තමයි ඔය xi කියලා කියන්නේ. අපි ගානක් හදමු. ගානකින් කතාව කිව්මඩ දාගන්න එක් එක් පන්තියේ මධ්‍ය. දාලා කොටු කරගන්න ලස්සනට අර්ථ දැක්වීම ක්‍රමය කියලා. පියන් එක ගානක් හදලා දාගන්න. හරි නේද? දැන් පළවෙනි ගාන. ඔන්න මට දෙනවා මෙන්න මෙහෙම ගාන. මෙන්න මෙහෙම පන්ති ප්‍රාන්තරයක් දීලා මධ්‍යන්නේ සොයන්න කියලා දෙනවා. මම මේ තියෙන ගානක් ගන්නම්. මම හිතලා මන් දෙන්නේ ගානක් ඈ. මෙහෙන් ගන්නවා. මෙතන දත්තය මෙතන සංඛ්‍යාතය. හරි. බිංදුව ඉඳන් 2 වෙනකම්. අපි ගමු 7ක්. ඊට පස්සේ 2 ඉඳන් 4 වාට මේවා වෙනස් කරලා දෙන්න 2 ඉඳන් 4 වෙනකම්. මෙයාගේ 11. 4 ඉඳන් 6 වෙනකම්. අපි ගමු 13ක්. 6 ඉඳන් 8 වෙනකම්. අපි ගමු 12ක්. 8 ඉඳන් 10 වෙනකම්. එයාට ගමු 7ක් වගේ. right. මට කියනවා මෙයාගේ මධ්‍යන්නය සොයන්නලු. මධ්‍යන්නය සොයන්න. right. ඔන්න මධ්‍යන්නය හොයන්න. මගේ සූත්‍රය මම ඉස්සලා ලියා ගන්නවා.
මොනවද මධ්‍යන්න හොයන්න මේ වගේ පන්ති ප්‍රාන්තරයක මධ්‍යන්න හොයන අර්ථ දැක්වීම ක්‍රමයෙන් හදන්න යන්නේ සිග්මා i සමාන 1 ඉඳන් n නකම් fy xi බෙදීම සිග්මා i සමාන 1 ඉඳන් n නකම් fy. මට ඕනේ xi යගේ කියන්නේ මධ්‍යගය හොයාගන්න. මධ්‍යගය හොයන්න දන්නා මොකද පන්ති ප්‍රාන්තර දෙක එකතු කරලා දෙකෙන් බෙදුවාම මට මධ්‍යගය එනවා. fy දන්නවා. fy කියන්නේ සංඛ්‍යාතයට. ඒ දෙන්නගේ එකතුව මට එන fy xi ගුණිතයක් ඕනේ. මම ඔන්න ගහ ගන්නවා. මම මේ වගුවටම ලික් කරගන්නවා. ඔයාලා වෙනම වගුවක් ගහන්න. මම ඉස්සෙල්ලාම ගන්නවා. ඔන්න fy මම මෙයාගේ fy කෙනෙක් කෙනා මොකද්ද? දැන් xi මට මෙයාව ගන්න බෑ. අපි කලින් නම් අසමූහිත දත්වල මොකද කරේ? අසමූහිත ව්‍යාප්ති වල මොකද කරේ? මෙයාව කෙලින්ම xi කියලා ගත්තා. ඇයි ඒ? යාගේ කෙලින්ම එකගයේ තිබි. දැන් මෙයාගේ ප්‍රාන්තරයක් තියෙනවා. මම එයාගේ මධ්‍යගය ගන්නවා. නේ? පළවෙනි තීරුව මොකද්ද? පන්ති ලකුණ මම xi. නේ? ඊළඟ තීරුව fy xi. ඔන්න තීරු දෙකක් ගහගත්තා. ඔන්න මම දැන් xi හොයනවා. xi හොයනවා මෙයාගේ 0.2 2 එකතු කරලා දෙකෙන් බෙදුවාම 1යි 2 4 5 6යි 6 3යි 6 4යි 10යි 10 දෙක දෙනවා 5යි 6 දෙනවා 14යි 7යි 8යි 18යි 9යි බලන්න පිළිවෙල 1 2 3 4 5 6 7 8 9 හරි පිළිවෙලක් තියෙනවා එකක් හොයාගත්තා දිගටම දාගෙන යන්න ඕනවා සමහරක් වෙලාවට එහෙම වෙන්නේ නැහැ සමහරක් වෙලාවට පන්තිපල වෙනස් වෙන්නත් පුළුවන් ඈ මේ වගේ එහෙනම් fy xi 4ක් එක 7යි මෙයා 33යි 13යි 50 පස්සර 3 15යි පස්සරක 5 එකයි 6යි 4ක් 2 14යි 7 එක 8යි 4 9 63යි ඔන්න අගයන් ටිකක් ආවා ඔන්න මට එනවා එන්නේ නැද්ද පේනවනේ සිග්මා fy xi එකතුව fy xi 3යි 4යි 6යි 12 21යි 252ක් වගේ දෙන්නේ ඊට පස්සේ මට සිග්මා fy එක ඕනේ මෙන්න මෙයාගේ එකතුව ඕනේ සිග්මා fy එක එනවා මට 7යි 11යි 8 9යි 11 12 13 50ක් වගේ දෙන්නේ 50ක් වගේ එනවා ඔන්න මම දැන් සූත්‍රයට දානවා එන x බා එනවා මට සිග්මා 1 ඉඳන් 252යි fy එනවා 50යි කියලා අන්න 50 100 150 200 250 4යි 5ක් එනවා 5යි 252ට 5 හැවුවා 5යි 5 4 5 250යි දෙකක් ඉතුරුයි බිංදුවයි 20යි 200යි කීයද 4යිනේ 5.04ක් වගේ අගයක් තියෙනවා. දාගන්න 5.04යි වගේ අගයක් තියෙනවා. ඔන්න දාගන්න. right. ඔන්න අර්ථ දැක්වීමේ ක්‍රමේදී අපිට මෙන්න මේ ක්‍රමේදී ඔන්න දැන් අපි හදලා ඉවරයි. මේ ක්‍රමේදී මේ පන්ති පළල අසමාන වුණත් ඒ කියන්නේ වෙනස් වුණත් අපිට මේ ක්‍රමයේ දාන්න පුළුවන්. තව ලකුණක් දාලා ලියන්න. පන්ති පළල තව ලකුණක් දාලා ලියන්න. පන්ති පළල අසමාන වුවද පන්ති පළල අසමාන වුවද මෙම ක්‍රමය අර්ථ දැක්වීමේ ක්‍රමය භාවිතා කළ හැක. භාවිතා කළ හැක. right. අපි ගානක් ඇදුවා. පාට ගෙදරදී හදන්න මම ගානක් දෙන්නම් ඈ. ගෙදරදී හදන්න ගානක් දෙන්නම්. එක ගානක් හැදුවා මම. දැන් පළවෙනි එකෙන් ගෙදරදී හදන්න ගානක් දෙනවා. හෝම් වැඩ. ඉවර නෑ. තියෙනවා. හෝම් වැඩ එකක් දෙන්න. හෝම් වැඩ. ඔතනම හදන්න ඔයා වීඩියෝ එක නවත්තලා හදාගෙන යන්න ඉතින්. මහ ලොකු වෙලාවක් යන්නේ නැහැ ඔක හදන්න. මම දෙන්නම්. දත්තය සංඛ්‍යාතය 0 ඉඳන් 19ට 20 ඉඳන් 39ට 40 ඉඳන් 59ට 60 ඉඳන් 90ට 79ට තව එකක් 80 ඉඳන් 99ට
වර්ගයන් දෙන්නා මම 6 17 81 23 3 වගේ. මෙයාගේ මධ්‍යන්නේ හොයන්න. මධ්‍යන්නේ. තව එකක් දෙන්නම් ඈ. තව එකම එකක් දෙන්නම්. තුන්වෙනි එක දත්තය සංඛ්‍යාතය අපි දාගමු මෙයාට දාගමු 0.10 පන්තිවල ලස්සන 10 20 20 40 20 40 දෙන්න තව එකක් වැඩි කරමු 40 40 100 වගේ එකක් දෙන්න. ඔන්න පන්තිවල අසමානයි. ඒත් කිසි ප්‍රශ්නයක් නැහැ පාවිච්චි කරන්න පුළුවන් මෙයාව. ඒ ක්‍රමෙන් හදාගෙන යන්න. 2 3 4 කීයද දෙන්නේ 2 3 1 වගේ දෙමු. ඔන්න ගණන් දෙකක් තියෙනවා. හෝම් වැඩ මේවා. හෝම් වැඩ. ගෙදර වැඩ. දාගන්න. මෙයාගෙත් මධ්‍යන්නේ හොයන්න තියෙනවා. මධ්‍යන්නේ සොයන්න. මොකද සූත්‍රේ සිග්මා i සමාන 1 ඉඳන් n වෙනකන් fi xi වෙදීම සිග්මා i සමාන 1 ඉඳන් n වෙනකන් fi ඔන්න ගෙදර වැඩ. right. දාගන්න මෙහෙම තර ලකුණක් දාලා ඔයගෙනි වැදගත් කියලා. දාගන්න වැදගත් කියලා දාලා මෙහෙම ලියන්න. වැදගත් කියලා දාලා ලියන්න. ඔන්න දැන් ගණන් දෙක ගෙදරට දාගත්තා. එතනින් වැදගත් කියලා දාන්න පස්සේ ඉඩ තියාගෙන ගන්න හදන්න. නැත්නම් ඔයා මේක වීඩියෝ එකෙන් බලන්නේ හදාගෙන යන්න. වැදගත් කියලා දාලා ලියන්න. ඕනෑම ගැටලුවක් අර්ථ දැක්වීමේ ක්‍රමයෙන් විසඳිය හැකි නමුත් ඕනෑම ගැටලුවක් අර්ථ දැක්වීමේ ක්‍රමයෙන් විසඳිය හැකි නමුත් xi සරල නොවන අවස්ථාවලදී අර්ථ දැක්වීමේ ක්‍රමයෙන් විසඳීම අපහසු වේ. අන්න මොකද්ද කතාව? ඔන්න මම කතාවක් කිව්වා. මොකද්ද වෙන්නේ? මෙන්න මේ මධ්‍යයගේ අපි xi ගන්න මධ්‍යයගේනේ. මධ්‍යයගේ ඉතා ලොකු ගාණක් ආවොත් මෙන්න මේ අර්ථ දැක්වීමේ ක්‍රමය පාවිච්චි කිරීම අපහසු වෙනවා. අපිට ලොකු විශාල ගණන් එනවා. මේ ගාණ මම ගෙදර දුන්නේ ඒකයි. මේ ගාණ හදලා බලන්න. මගේ xi හොයන්න ගියාපුවම මාර කරදරයි. ඊට පස්සේ මේ ගාණ අර්ථ දැක්වීමේ ක්‍රමය පායලා මුළු අර පේපර් ඉවර වෙනකම් ওই ගාණ විතරක් හදා හිටියා හැකි. එහෙම හදන්න බෑනේ. ඒකින්ද මේ මධ්‍යන්න හොයන එක එපා වෙනවා ඊට පස්සේ. ඒකින්ද අපිට ක්‍රමයක් තියෙනවා අර්ථ දැක්වීමේ ක්‍රමයට වෙනුවට ආදේශ ක්‍රමය අපි කියන කේතන ක්‍රමය තියෙනවා. ඔන්න ආදේශ ක්‍රමය අපි පාවිච්චි කරනවා මේක ඇයියේ මොකක් හරි xi වල ඉතා සංකීර්ණ ලොකු සංඛ්‍යා ආපු ගමන් මේක හදාගන්න එපා වෙනවා. ලොකු සංඛ්‍යා ආපු ගමන් මේක හදාගන්න අපහසු වෙනවා. ඒකින්ද අපි ආදේශ ක්‍රමයක් කියලා ක්‍රමයක් පාවිච්චි කරනවා. කේතන ක්‍රමය කියලා තියෙනවා. මෙන්න මේ වගේ ගණන් ලේසියෙන් හදන්න. දාගන්න මාතෘකාව ආදේශ ක්‍රමය. මං දුන්නනේ අර්ථ ලකුණක් දාලා ලිව්වනේ අරකනේ. එතන මෙහෙම ඉවර කරන වාක්‍යයේ එවැනි අවස්ථාවලදී xi සරල විචල්‍යයකට හරවා එමගින් මධ්‍යන්නේ සොයන ක්‍රමයක් පවතී. මගින් මධ්‍යන්නේ සොයන ඔන්න මම ඒක පස්සේ කියන්නේ කිව්ව වාක්‍ය මගින් මධ්‍යන්නේ සොයන ක්‍රමයක් පවතී. එය ආදේශ ක්‍රමය නම් වේ. ආදේශ ක්‍රමය නම් වේ. එච්චර. දාගන්න. ඔන්න දැන් දාගන්න මාතෘකාව ආදේශ ක්‍රමය. මාතෘකාව ආදේශ ක්‍රමය. වර්ණලේ කේතන ක්‍රමය. ආදේශ ක්‍රමය. ආදේශ ක්‍රමය. ආදේශ ක්‍රමය. දාගන්න මාතෘකාව ආදේශ ක්‍රමය. හරි. මෙන්න මේ ආදේශ ක්‍රමය අපිට පාවිච්චි කරන්න පුළුවන් පන්ති පළල සමාන වෙන ගැටලු සඳහා පමණයි. මොකක්ද එහෙනම් මේ ක්‍රමය පාවිච්චි කරන්න පුළුවන් පන්ති පළල සමාන වෙන ගැටලු සඳහා පමණයි. පන්ති පළල සමාන වන ගැටලු සඳහා පමණක් භාවිතා කරන්න පුළුවන් මෙයාව.
එච්චරම තමයි. පමණයි මෙහා භාවිත කරන. තව ලකුණක් දාලා ලියන්න. මෙම ක්‍රමය පන්තිපළල සමාන ගැටලු සඳහා පමණක් පන්තිපළ සමාන ගැටලු සඳහා පමණක් භාවිතා කළ හැක. භාවිතා කළ හැක. භාවිතා කළ හැක. භාවිතා කළ හැක. right. ඔන්න අපි දැන් යනවා මෙයාගේ සූත්‍රයට. පන්තිපල්ල සමාන ඒවා විතරයි පාවිච්චි කරන්න පුළුවන්. අපි කියනවා මෙන්න මෙහෙම. අපි ගන්නවා ආදේශය UI කියලා. මම පස්සේ කියන්න UI කියලා කියනවා. ඔන්න UI කියන්නේ xi ඍණ a බෙදීම මම පස්සේ පද හඳුන්වන්නම්. නම් xi ඍණ a බෙදීම c නම් මට මධ්‍යන්න එනවලු a ධන සිග්මා FIUI i සමාන 1 ඉඳන් n වෙනකම් බෙදීම සිග්මා i සමාන 1 ඉඳන් n වෙනකම් FI ගුණ කිරීම C දාගන්න මෙයාව දාලා කොටු කරගන්න දාගන්න හරි මේකේ ඔන්න දැන් සූත්‍රය තියෙනවා ඔන්න සූත්‍ර පද ටික හඳුන්වන්න යන්නෙම මෙහි C කියන්නේ පන්තියක පළල මේකේ A කියන්නේ මෙන්න මේ කැපිටල් A කියන්නේ උපකල්පිත මධ්‍යයන්. අන්න ඒක අපි ගානක් හදලා උපකල්පිත මධ්‍යයන්. දාගන්නකො ඉක්මනට. දැන් ඔයාලට තේරෙනවා ඇති ඇයි මෙයාගේ පන්ති පළල අනිවාර්යෙන් සමාන වෙන්න ඕනේ කියලා. බලන්න. පන්තියක පළලමේ C අනිවාර්යෙන් වෙනස් වුණොත් මෙයාට දානාගේ අපිට ස්ථිරාගයක් ගන්න බෑ. නම් අනිවාර්යෙන් පන්ති පළල සමාන වෙන්න ඕනේ මේ සූත්‍රය දාන්න නම්. ඒකින්ද පන්තික පළල C මේකට අඩංගු වෙන හින්දා තමයි මෙයාගේ පන්ති පළල වෙනස් වෙන්නේ. ඉක්මනට දාගන්න. අපි යන් ගානක් හදන්න මෙයාගේ. right ඔන්න පළවෙනි ගාන. එක ගානක් හදමු අපි ඈ. දැන් අපි UI කියන්නේ මොකක්ද කියලා දන්නවා. ගානක් දාගමු. මට ආදේශ ක්‍රමයෙන් මම හදන්න යන්නේ. මෙයා දත්තය, මෙයා සංඛ්‍යාතය. අපි ගමු 0 ඉඳන් 19ට. 20 ඉඳන් 39ට. 39 ඉඳන් ඊටවදී නේද? ඊට ඇතිද? 39 මෙතන 40 ඉඳන්නේ 40 ඉඳන් ඊටවදීද 40 ඉඳන් 59ට 60 ඉඳන් 79ට 80 ඉඳන් 99ට න දත්ත ටික සංඛ්‍යාතයේ FI මන් දෙන්නම් දාගන්න 6 17 21 23 3 right ඔන්න දැන් මට හොයන්නලු මෙයාගේ මධ්‍යන්නේ හොයන්නලු ඔන්න මට මෙයාගේ ආදේශ ක්‍රමයේ මගී අනේක ලේසි අපි අර දැක්කීම ක්‍රමයෙන් ගියොත් විශාල මධ්‍යගයක් එනවා එතකොට මට යාව සුළු කරගන්න අමාරුයි ඒකින්ද මම මෙයාව ආදේශ ක්‍රමයට යනවා ඔන්න මට ආදේශ ක්‍රමය ඔන්න සූත්‍රය මොකක්ද මගේ ආදේශ ක්‍රමේ මතක් කරමු A ධන
x bar සමානයි ඔන්න ඒකට අනුව තමයි මම තීරු ටික වෙන් කරන්නේ. sigma fi uy බෙදීම sigma fi වාරයක් c වාරයක් c නෝක. එහෙනම් මට fi තීරුවක් තියෙනවා uy කියන්නේ මොකද්ද? uy කියන්නේ xi ඍණ a බෙදීම c xi ඍණ a බෙදීම c. එහෙනම් මට xi ඍණ a තීරුවකුත් ඕනේ xi තීරුවක් කොහොමත් ඕනනේ. xi ඍණ a තීරුවකුත් ගහ ගන්නවා මම xi ඍණ a බෙදීම c කියන තීරුවකුත් දා ගන්නවා ඊට පස්සේ fi uy කියලා තීරුවකුත් ගන්න මම තීරු ටික වෙන් කරනවා එහෙම. මට ලේසියෙන් මම හැම තීරුවම වෙන් කරගන්නවා. ඔයාත් එහෙම වෙන් කරන්න විභාගෙට පැහැදිලිනේ. ඔන්න මේ ගාන මම හදන ක්‍රමයටම හදන්න. මම xi තීරුවක් වෙන් කරගන්නවා. ආයේ xi ඍණ a තීරුවකුත් වෙන් කරගන්න. එතකොට මම ලේසියිනේ. xi ඍණ a තීරුවකුත් වෙන් කරගන්නවා. ආයේ ඔන්න xi ඍණ a uy සමානයි xi ඍණ a බෙදීම c තීරුවකුත් වෙන් කරගන්නවා. ඔන්න ඊට පස්සේ අන්තිමට uy දන්නවද? අන්තිම තීරුව fi uy තීරුවත් වෙන් කරගත්තා. ඔන්න මගේ තීරු සෙට් එක හරි. ඔන්න මම දැන් මෙයාව හදාගන්න යන්නේ. ඔන්න xi එන්නේ මොකද? මෙයාගේ මැද අගේ. මම එකක් හොයා ගන්නවා. එහෙනම් බිඳුව ධන 19 බෙදීම 2යි 19යි කියන 9.5ක් එනවා. ඔන්න මෙයාගේ 9.5ක් එනවා. 20යි 29 59.5 59 බෙදීම 2 බෙදුවාම 2යි 29.5ක් නේද එන්නේ. දෙවරක් පදයි 2 9 18ක තමයි. ඔව් 9.5යි. 40යි 59. 40 ධන 59 50යි 99 99 දෙකට බෙදනවා කිය දෙවරක් 4 8යි 9 දෙවරක් 9 18 49.5ක් නේද එන්නේ. බලන්න මොකද්ද වෙන්නේ? එයාගේ පරතරය හැමතිස්සෙම 20 20 වැඩිලා තින්නේ. 20යි 40 49.5 69.5 89.5. ඔන්න මම මෙයාගේ අර පරතරත් එක පිළිවෙලට ගත්තා. මෙයාගේ අවුලක් නැහැ නේ පරතර වෙනස් වෙන්නේ නැහැ නේ. xi ඍණ a. ඔයාට ඔය ඒ විදිහට xi තීරුවේ ඕනම අගයක් ගන්න පුළුවන්. ගැටලුවකදී ඒ ලෙස xi තීරුවේ ඕනම අගයක් ගන්න පුළුවන්. අපි xi a ගන්න මෙන්න මේ xi තීරුවෙන්. හැබැයි අපිට xi තීරුවේ මැද අගයක් ගත් විට අපිට සුළු කිරීම පහසුයි. මෙන්න මේ xi තීරුවේ මැද අගයක් ගන්නකොට අපිට සුළු කිරීම පහසු වෙනවා. මැද අගයක් ගන්නකොට සුළු කිරීම පහසු වෙනවා. මම සාමාන්‍යයෙන් මම ගන්නම් මෙයාව a කියලා. මැද අගයක් ගන්න එක ලේසි. මම මෙයාව a කියලා ගන්නවා. ඔන්න දැන් xi ඍණ a xi ඍණ a මෙයාගේ 9.5න් 49.5 අඩු කරපුවම කීය දෙන්නේ? මෙයාගෙන් අඩු කරපුවාම මම පිළිවෙලට මේක ලියා ගන්න. ලස්සන පිළිවෙල ලියන්න. මම ඍණ පැත්තේව මේ පැත්ත ලියන ධන බිඳුව මැදට එද්දි ඍණ පැත්ත මේ පැත්ත ධන පැත්ත මේ පැත්තට දා ගන්න ඕන. මෙයාගේ xi ඍණ aට xi මෙයා 49 xi ඍණ එහෙනම් 9.5න් a කියන්නේ 49.5ක්. අඩු කරපුවාම කීය දෙන්නේ? ඍණ 20ක් එනවා. 29.5 xi දිහා තියෙනවා a දිහා 49.5. එහෙනම් 29.5න් 49.5ක් අඩු කරනවා 29.5 39 මෙයාගේ සෝරි ඍණ 40ක් නේද එන්නේ. සෝරි ඍණ 40යි. මෙයාගෙන් ඍණ 20ක් එනවා. ඍණ 20ක් එනවා. 49.5න් a කියන්නේ 39.5 එන බිඳුවයි. ඔන්න ඊට පස්සේ 69.5 xi 49.5 a කීය දෙන්නේ? ධන 20ක් එනවා. 89.5 39.5 ගියාපුවාම ධන 40ක් එනවා. පැහැදිලිද? ඔන්න uy එනවා. c මෙයාගේ c වෙන්නේ මොකද්ද? මෙයාගේ c වෙන්නේ අපි දන්නවා මොකද්ද? මං මේ කොටු කරගන්න කියලාත් කිව්වා. ඉරක් ගහගන්න c කියන්නේ පන්ති පළල. පන්ති පළල ක්ලාස් විත් එක. එහෙනම් ක්ලාස් විත් එක ගන්න මොකද්ද? පන්ති මායිම් දෙකක්. පළල ගන්න සීමාවලින් නේ පන්ති මායිම් දෙකක් අඩු කළ විට ලැබෙන අගය. ඒ කියන්නේ මේ දෙන්න අතර වෙනස තමයි පන්ති මායිම් වල. අන්න පන්ති මායිම් හොයා ගන්න ඕනේ. පන්ති මායිම් හොයන්න මම පන්ති මායිම් එක ලියා ගන්නවා. ඔන්න මේ දෙන්නගෙන් 20යි 19 දෙන්නගෙන් 20 ඍණ 19 20 ඍණ 19 බෙදීම 2. ඒ කියන්නේ 0.5යි. ඔන්න යාගේ මම එහෙනම් එන විදිහ ලියා ගන්නවා. මෙයාගෙන් එහෙනම් එන්නේ මේ පැත්තේ අගයන් වලට 0.5 එකතු කරනවා. මේ පැත්තේ අගයන් 0.5 අඩු කරා යනවා.
19.5යි 39.5යි 59.5යි 79.5යි 99.5යි මේ පැත්තෙන් එවුවා අඩු කරන් යනවා මෙහාට එන බිඳුවෙන් ඍණ 0.5යි මෙයාගේ ඍණ 19.5යි 39.5යි 39.5යි 59.5යි 79.5ක් එනවා right ඔන්න දැන් මම එහෙනම් C ලියා ගන්නවා මම D ලියා ගන්නවා C C කීය දෙන්නේ එහෙනම් C එනවා මට මං කැමති දෙයක් කරනවා 39.5 ඍණ 19.5 එහෙනම් C කීය දෙන්නේ C 20ක් කියලා එනවා C 20ක් කියලා එනවා ඔන්න දැන් එහෙනම් xi ඍණ a බෙදීම c කියන්නේ කීයද 40 20ෙන් බෙදුනහම ඍණ 2 ඔන්න දැන් අපිට ලේසියක් දැන් දැක්ක එන්න සුළු වෙවි යනවා 20 20ෙන් බෙදලා ඍණ 1යි බිංදුව 20ෙන් බිංදුවයි මෙයා 2යි මෙයා කීයද 20යි මෙයා sorry මෙයා 1යි මෙයා 2යි ඔන්න fi uයි දැන් ලේසි මේ fi uයි මේ දෙන්න ගුණ කරන් තියෙන්නේ දෙවරක් 6 12යි ඍණ 12යි මෙතන ඍණ 17යි මෙතනින් බිංදුවයි දැක්කා ලේසියා කියන්නේ 23 වරක 23යි දැන් වාට ලේසි මම මේ ඍණ පැත්ත චුට්ටක් මෙහෙට බර වෙන්න යනවා ධන පැත්ත චුට්ටක් මෙහෙට බර වෙන්න යනවා මට ඒක ලේසි පැහැදිලි බලන කෙනාට පැහැදිලි දෙවරක් 3 6 දැන් ඔයාට ඍණ සංඛ්‍යාව වෙනම එකතු කරලා මේ ටික එකතු කරලා දැන් අගේ සූත්‍රයට ඕනේ සිග්මා fi uy ඕනේ සිග්මා fiත් ඕනේ සිග්මා fiත් ඕනේ අපේ සූත්‍රෙ තිබ්බේ ඔන්න x බා එනවා මොකද a ධන සිග්මා fi uy බෙදීම සිග්මා fi වාරයක් c වාරයක් c එහෙනම් fi uy යගේ ගන්න පුළුවන් මට 23යි 6යි 29යි අතනින් එනවා 17යි 18යි කීය දෙන්නේ 8 9යි 29ට කැපිලා යනවා නේද මේක විශේෂ ගාන විශේෂයෙන් විශේෂ ගණක් කියන්නේ මේ ගානට එනවා මෙතන මේ දෙන්න ඍණ 29ක් එනවා මෙතනින් ධන 29ක් එනවා ධන 29 ඍණ 29 කැපිලා ගියම fi uy කෙලිම බිංදුව එනවා හැමතිස්සෙම එහෙම වෙන්නේ නැහැ හරිද මේ ගානේ එහෙම ඇවිල්ලා මං හිතලා දුන්නේ නා fi එනවා 6යි 17යි 30යි 40යි 29යි 80ක් වගේ දෙන්නේ 80ක් වගේ ඔන්න දැන් මං ආදේශ කරනවා දැක්කද දැන් මට ලේසියෙන් ගන්නවා එහෙනම් x බා එනවා a කියන්නේ කීයද 49.5යි සිග්මා fi uy එයාගේ නම් බිංදුවයි කියලා එහෙනම් සිග්මා fi කීය වුණත් 80යි c එනවා 20ක් කියලා මෙයාගේ අගයක් නැති හින්දා කෙලින් මෙයා බිංදුව එනවා උත්තරේ 49.5 මෙයා බිංදුවක් එනවනේ උත්තරේ 49.5යි කියලා එනවා පැහැදිලිද මං හිතනවා පැහැදිලි ඇතිල කියලා ගන්න ඔයාලා අඩුපාඩු තියෙනවා මොන හරි දාගන්න අනිවාර්යෙන් මේ ගැටලු ටික ගෙදරදී හදන්න මං තව ගෙදර වැඩ ගානක් දෙන්නම් ඒක හදලා අපි මේ ඒක දාලා අපි එතනින් නවත්තමු මේක මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න ඔන්න හෝම් වැඩ ගෙදරදී හදලා තියන්න දත්තය සංඛ්‍යාතය බිංදුව 9 10 19 20 29 30 39 40 49 එතනින් 11 19 20 19 20 27 23 ආදේශ ක්‍රමයේ මගින් මධ්‍යයන්නේ සොයන්න හෝම් වැඩ ගෙදර වැඩ ඉක්මනට දාගන්න හරි මෙයාගේ පොඩි තව චූටි තියරියක් තියෙනවා අපි ඒකත් කතා කරලා ඉවර කරමු මේ තව චූටි තියරියක් තියෙනවා මේ සූත්‍රය ඔප්පු කිරීම
මේ සූත්‍රයේ බව පෙන්වන්න තියෙන අපි ඒකත් කරලම ඉවර කරලා දාමු. එතකොට සම්පූර්ණයෙන් මධ්‍යන්නේ ඉවරයි. ඊට පස්සේ අපිට අලුතෙන් ඊළඟ දවසට වෙන එකකට යන්න පුළුවන්. ඉම්මන්ට දාගන්න මේ ගාන. right. ඔන්න මම දාගන්න මාතෘකාව දාගන්න මෙහෙම x බාර් සමානයි a ධන සිග්මා fy uy බෙදීම සිග්මා fy වාරයක් c බව පෙන්වීම දාගන්න මාතෘකාව ඕක කළා නවත්තමු. ඒතර අපේ මධ්‍යන්නේ සම්පූර්ණ බව පෙන්වීම. right. ඔන්න මේක බව පෙන්වන්නේ මෙන්න මෙහෙම මේක සාධනයක් වගේ යන්නේ. මම මෙතනින් පටන් ගන්නවා. අපේ අර්ථ දැක්වීමට අනුව බලා ගන්න. මොකද ලියන්න එපා බලා ගන්න. අර්ථ දැක්වීමට අනුව අපි දන්නවා x බාර් එන්නේ මොකද්ද? සිග්මා fy xi බෙදීම සිග්මා fy. මේ xi කියන්නේ මොකද්ද? මධ්‍ය අගය. මෙයා මම අංක 1 කියලා දාලා තියාගන්නවා. 1 කියලා දාලා තියාගන්නවා. අපි දන්නවා uy කියන්නේ මොකද්ද? uy සමානයි xi ඍණ a බෙදීම c. මේ xi කියන්නේ මධ්‍ය අගය, a කියන්නේ උපවර්ග මධ්‍යන්නේ, c කියන්නේ පන්ති පළල. බැවින් මට මේ පැත්තට ගුණ කරන්න පුළුවන්. මට uic සමානයි මම c ව හරස් ගුණ කරනවා. xi ඍණ a කියලා ගන්න පුළුවන්. එහෙනම් මට මේ xi ට උත්තරයක් ගන්න පුළුවන්. xi සමානයි uic ධන a කියලා. මෙයා අංක 2 කියලා දාගන්නවා. එහෙනම් xi කියන්නේ මොකද්ද? uic ධන a කියලා ගන්න පුළුවන්. පැහැදිලි නැද්ද? පේන්නේ නැද්ද? uic ධන a කියලා ගන්න පුළුවන්. පැහැදිලිනේ? ඔන්න යාවගෙන ගිහිල්ලා මම මේ අර්ථ දැක්වීමේ xi ට ආදේශ කරනවා. ඔන්න මම අංක 2කින් අංක 1ට ආදේශය. ඔන්න මං ගෙනහිල්ලා මෙයාගේ එන x බාර් කියන එක නක් දානවා සිග්මා fy. xi කෙනෙක් කෙනා මොකද? xi කියන්නේ මෙන්න මෙයා මං අංක 2කින් ගන්නවා uic ධන a කියලා. ධන a කියලා. වෙන්නේ. හරිනේ. බෙදීම ඔන්න සිග්මා fy. සිග්මා fy. ඔන්න ඊට පස්සේ මම මෙයාව සුළු කරගන්නවා තව. මෙයාව මම සුළු කරගන්නවා. ඔන්න මට එනවා එහෙනම් මම මෙයාව දාගන්නවා x බාර් සමානයි සිග්මා fy uy c ධන fy a කියලා. එදීම සිග්මා fy. මම දාගන්නවා අඩුපාඩුවේ පියවර. මට ඊළඟ පියවරට යන්න. සිග්මා දාලා ඔන්න මම යාව සුළු කරගත්තා. ඉක්මන දාගන්නකො. මම මේ පැත්ත මකනවා. ඉක්මන දාගන්නකො. right. ඔන්න මම මේ පැත්තට ගන්නවා. ඔන්න මම මෙන්න මෙහෙම කරනවා. මම මෙයාව මම දන්නා සිග්මා වල මොකද්ද? ගුණිතයක මොකද්ද? එකතුවක සිග්මා තියේදී වෙන වෙනම එකතු වල සිග්මා කියලා මට දාන්න පුළුවන්. එහෙනම් x බාර් සමානයි සිග්මා fy uic ධන සිග්මා fy a බෙදීම සිග්මා fy. මම දන්නවා මොකක් හරි සිග්මා වල නියතයක් ඇති නියතකින් ගුණලා තියෙද්දි ඒ නියතය මට එළියට ගන්න ඕනේ. මේ a කියන්නේ මොකද? a කියන්නේ උපකල්පිත මධ්‍යයන්නේ. එහෙනම් ඒව මට සිග්මා වලින් එළියට අදින්න පුළුවන්. සිග්මා වලින් එළියට අදින්න පුළුවන්. මේ c කියන්නේ මොකද්ද? c කියන්නේ පන්ති පළල. පන්ති පළල සිග්මා වලින් මට එළියට අදින්න පුළුවන්. එහෙනම් x බාර් සමානයි c එළියට ගත්තා සිග්මා fy uy ධන ඒත් එළියට ගත්තා සිග්මා fy. මම මෙහා එන වෙන වෙනම කඩ කඩ මෙයාටත් සිග්මා fy දානවා. මෙයාටත් සිග්මා fy දානවා. හරිද? ඔන්න මට මේක කඩලා දෙන්නව දාන්න පුළුවන් කඩ කඩ.
ඔන්න මට මෙතන සිග්මා F5ට මෙතන සිග්මා F5 කැපිලා යනවා. එහෙනම් මට එනවා අවසාන උත්තරයේ විදිහට එතන එනවා x බාර් සමානයි c සිග්මා F5 uy බෙදීම සිග්මා F5 ධන a කියලා එනවා. එහෙනම් මම මේ පැත්තට ගත්තාම මට එනවා අවසාන උත්තරේ x බාර් සමානයි මම මෙයාව ඉස්සර දාන a ධන සිග්මා F5 uy බෙදීම සිග්මා F5 වාරයක් මේ c ගෙන් ගුණ කරන්න පුළුවන් c කියලා. ඔන්න මට බව පෙන්වන්න පුළුවන් ඔය විදිහට. මම හිතනවා පැහැදිලි ඇති කියලා. ඔන්න ඔතනින් අපේ මධ්‍යන්නේ කොටස ඉවරයි. ඉක්මනට දාගන්න. මොනවා හරි අඩුපාඩු තියෙනවා නම් අහන්න. මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න. ඇයි මේක මෙහෙම කොහොමද උනේ කියලා අහන්න. මොනවා හරි තියෙනවා නම් අහන්න. right. එහෙනම් එතනින් අපි ඉවර කරමු. ඔන්න අපේ සංඛ්‍යානේ කොටසේ මධ්‍යන්නේ කියන කොටස ඉවරයි උතනින්. ලොකු කොටසක් කතා කරා මධ්‍යන්නේ කියන කොටස. ඕක හිමින් බල්ල ඉවර කරගන්න. ඊට පස්සේ අපිට තියෙන්නේ පොඩි කොටස් වගේ බරිත මධ්‍යන්නේ මධ්‍යස්ථය ටික බරිත මධ්‍යන්නේ පොඩි මධ්‍යස්ථය මාතය ටිකක් ලොකුයි. ඔය විදිහට අපි කතා කරන්න ඕනේ. කොහොම ටික අපි සංඛ්‍යානේ ඉදිරියට කරගෙන යන් මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න එනවා. එතනින් ඉවර කරමු. නා පරිස්සමින්